අද බලමු දුමේද ජාතකය ගැන. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනයේ. එදා මේ සභාවට රැස් වූ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ලොවට සැලසෙන යහපත ගැන කතා කරමින් සිටියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කොට වදාලා. භික්ෂුන් වහන්සේලා තමා කතා කරමින් සිටි කරුණ ගැන භාග්‍යවතුන් වහන්සේට කියා සිටියා. මහණෙනි, තථාගතයන් දැන් දසබල ඥාන, සිව් විශාරද ඥාන ආදී අසිරිමත් නුවණින් යුක්තවයි ලොවට සිත සැලසන්නේ. එදා බෝසත් අවදියේ උපායශීලීව කටයුතු කිරීමෙන් බොහෝ මිනිසුන්ව අකුසල් මාර්ගයෙන් බේරගත්තා. ඔවුන්ට යහපත සැලසුවා. ඊ අටගිය දවස වූ සිදුවීම ගැන කියා දෙන්නට භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටීමෙන් භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාලා. මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රජුරු කෙනෙකුන් රාජ්‍ය කළා. ඒ කාලේ මහා බෝධිසත්වයෝ බරණැස් රජුරුවන්ගේ අගමෙහෙසියගේ කුසී පිළිසිඳ ගත්තා. මව් කුසින් නික්මුණු කුමාරයාට බ්‍රහ්මදත්ත යන නම ලැබුණා. කුමාරයා තරුණ වයසට පත්වෙති පිය රජුරෝ ඔහුට යුවරාජ පදවිය පිරිනැමුවා. ඒ දවස්වල බරණැස් නුවර මිනිස්සු දේවතාවුන්ට බිලි පූජා පවත්වනවා. දෙවියන් වඳිනවා. දවසක් මේ මිනිස්සු එක්තරා විශේෂ දිනයක් නියම කරගත්තා. බොහෝ එළුවන්, කුකුලන්, ඌරන් ආදිය ඝාතනය කරවා නොයෙක් මල් වලිනුත් ඒ සතුන්ගේ ලේ මස් වලිනුත් තමන්ගේ දෙවියන්ට බලියාගයක් කළා. එය දුටු බෝධිසත්වයෝ මෙසේ සිතුවා. අනේ මේ මිනිස්සු දෙවියන්ට පුද පූජාවන් පවත්වන මංගලෝත්සවයක් කියලා බොහෝ සතුන්ව මරනවා. බොහෝ සෙයින්ම මේ මිනිස්සු පිහිටා ඉන්නේ අධර්මය තුලයි. මට රාජ්‍ය ලැබුණු දවසට එක්කෙනෙකුටවත් පීඩාවක් නොකොට මොකක් හරි උපායකින් මේ බිහිසුණු දේව පූජා නවත්වනවා. මෙසේ සිතූ බෝධිසත්වයෝ බරණැස් නුවරින් නික්මෙද්දී අතුපතර විහිදී ගිය බොහෝ මුල් පහතට එල්ලා වැටුණු මහා නුගරුකක් දැක්කා. බොහෝ මිනිස්සු එතනට එනවා. තමන්ට දූ දරුවන් ලබා දෙන්නට, රැකියා ලබා දෙන්නට, දියුණුව සලසා දෙන්නට යනාදී වශයෙන් නොයෙක් ප්‍රාර්ථනා එහි සිටින රුක් දේවියාගෙන් ඉල්ලා සිටිනවා. නොයෙකුත් ප්‍රාර්ථනා කරනවා. මගේ වැඩේටත් මෙන්න හොඳ තැනක් කියලා බෝධිසත්වයෝ රථයෙන් බැස්සා. සුවඳ මල් ආදිය ගෙනවිත් ඒ මහා වෘක්ෂයට පූජා කළා. මල් මාල පැලඳුවා. පෑන් වැඩුවා. ඒ වෘක්ෂය පැදකුණු කොට රුක් දෙවියාට වන්දනා කළා. රථයට නැගී නගරයට ගියා. එදා පටන් බෝධිසත්වයෝ වරින් වර එතනට යනවා. දෙවියන්ට පූජාවන් පවත්වන ආකාරයෙන් ඊටමත් ගරුසරුව පුද පූජාවන් පවත්වනවා. කාලයාගේ ඇවෑමෙන් ප්‍රිය රජුව අභාවයට පත් වුණා. බෝධිසත්වයෝ බරණැස රජු හැටියට අභිෂේක ලැබුවා. අභිෂේකෝත්සවයෙන් පසු ටික දවසකට පසු අමාත්‍ය මණ්ඩලයත් විශේෂ බ්‍රාහ්මණාදී ප්‍රඥා පිරිසක් රැස් කළා. බවත්නි, තමුන් වහන්සේලා දන්නවාද මං මේ බරණැස රාජ්‍යයේ රජකම ලබා ගන්නට මුල් වුණ විශේෂ කාරණාව? අනේ දේවයන් වහන්සේ, අපි දන්නේ නැහැ. අසවල් තැන මහා වෘක්ෂ රාජයෙක් වැඩ ඉන්නවා. එතනට කවුරුත් ගිහින් පුද පූජා පවත්වා බාරහාර වෙනවා. මාත් වරින් වර එතනට ගොහින් විශේෂ පුද පූජාවන් පැවැත්වූ බව සමහර විට තමුන් වහන්සේලා දකින්නට ඇති. එහෙමයි දේවයන් වහන්සේ, අපි දැක්කා. මං එතනදී ප්‍රාර්ථනාවක් කළා. යම් හේකින් මං රජකමට පත් වුණොත් ඒ වෘක්ෂයේ අධිග්‍රහිත දේවතාවුන් වහන්සේට මහා බිලි පූජාවක් කරනවාය. ඒ නිසා මට රාජ්‍ය ලබා දෙන්නට පිහිට වෙන්නට කියලා. ඉතින් ඒ දේවතාවුන් වහන්සේ මට පිහිට වුණා. දැන් මමයි බරණැස් රජුරෝ. එහෙමයි දේවයන් වහන්සේ, ඔබ වහන්සේට ඒකාන්තයෙන්ම ඒ දේවතාවුන් වහන්සේගේ බැල්ම වැටිලා තියෙනවා. ඒකනේ තමුන් වහන්සේලාටත් මේක තේරෙනවා. දෙවියන් එක්ක සෙල්ලම් බෑ. මං දෙවියන් උදෙසා මහා බිලි පූජාවක් කරන්නටයි බාර වුණේ. ප්‍රමාද නොවි ඒ බිලි පූජෝත්සවයට කටයුතු සම්පාදනය කරන්නට ඕනේ.
එහෙමයි දේවයන් වහන්සේ. එතකොට අපි කොයි විදිහටද ඒ බිලි පූජාව සූදානම් කරන්නට ඕන? මොන සතුන්ද සූදානම් කරන්නට ඕන? සතුන් නෑ. මේක සතුන් මරලා කරන පූජාවක් නොවේ. මේක මහා ශ්‍රේෂ්ඨ එකක්. මං දෙවියන්ට බාර උනේ සතුන් මරන්නට නෙවෙයි. මිනිසුන්ව මරන්නටයි. මනුස්ස බිලි දහසකින් පූජා කරන්නටයි පස්පව් දස අකුසල් කරන මිනිසුන් දහසක් මරා උන්ගේ බඩ බොකුවල් ඒ මහා වෘක්ෂයේ වටේ වෙලන්නටයි. ඔවුන්ගේ රුධිරයෙන් ඒ වෘක්ෂය නාවන්නටයි මම බාර උනේ. එතකොට හැමෝම වේවුලලා ගියා. ඇඟපත සීතල වෙලා ගියා. උගුරකට වියලිලා ගියා. ඔව් දැන් මං මගේ බාරය තමුන් වහන්සේලාට හෙළිදරව් කළා. දැන්ම කල් නොයා මේ 12 යොදුන් ප්‍රමාණයේ වූ මුළු බරණස් නගරේම අඬබෙර හසුරවන්නට ඕනෑ කියලා පිටත් කළා. සියලු දෙනා බී ගැහි රාජ අණ පතුරවන්නට පටන් ගත්තා. අසව් අපගේ රජුරුවන් වහන්සේ යුවරාජ පදවිය බාරව සිටිද්දී අසවල් වෘක්ෂයේ වැඩ සිටිනා වූ දේවතාවුන් වහන්සේට මහා බිලි පූජාවක් කරන්නට බාරයක් වෙලා තිබෙනවා. තමන් වහන්සේට රජකම ලැබුණ දවසට ඒ බාරය ඔප්පු කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. අසව් ඒ බිලි පූජාවට ගන්නේ තිරිසන් සතුන් නොවේ. දහසක් මිනිසුන්වයි. ඒ දහසක් මිනිසුන් මරා උන්ගේ හෘද මාංශය උපුටා ඒ වෘක්ෂය වටේ තියන්නටත් නියම වෙලා තියෙනවා. මෙතෙන් පටන් ඒ බිලි පූජාවට සුදුසුකම් ඇති මිනිසුන් සොයපල්ලා. යම් මිනිසෙක් සතුන් මරනවාද, සොරකම් කරනවාද, වැරදි කාම සේවනයේ යෙදෙනවාද, බොරු කියනවාද, මත්පැන් බොනවාද, අන්න ඒ තැනත්තා බිලි පූජාවට සුදුසුයි. අද පටන් යමෙක් මේ වැරදි පහළ කළොතින් ඔහුව අල්ලා දෙන්නට නුඹලා සියලු දෙනා බැඳී සිටින බව දැනගනිල්ලා කියලා අඬබෙර පැතිරෙව්වා. එදා බෝධිසත්වයෝ ඇමති මණ්ඩලයට ඔය කරුණ පහදා මේ ගාථාවත් පැවසුවා. පස්පව් කරන අනුවන බාලයන්ව රැස් කරලා දහසක් නරබිලි දෙන මහ පූජාවක් සිදු කරලා දෙවියන් හට බාර වුණා මගේ පැතුම මුල් කරලා බොහෝ මිනිසුන් ඉන්නේ දස අකුසලයෙන් ඈත් වෙලා. එදා පටන් පස්පව් දස අකුසල් කරන එක මිනිසෙක් සොයාගන්නට බැරිව ගියා. කලක් ගත වෙද්දී රටවැසියෝ බොහෝ සුඛිත මුදිත බවට පත් වුණා. එක පුද්ගලයෙකුටවත් හිංසා නොකොට බෝධිසත්වයෝ ඊටාම උපායශීලීව තම රටවැසියාව යහමඟට ගත්තා. තමුණුත් සිල් රැක්කා. දන් දුන්නා, පින් රැස් කළා. රටවැසියනුත් ඒ අයුරින්ම සිල් කරමින් දන් පැන් දෙමින් පින් රැස් කළා. මරණින් මතු හැමෝම දෙවියන් අතර උපන්නා. මහණෙනි, තථාගතයන් ලොවට යහපතක් කළේ දැන් පමණක් නොවේ. පෙර ආත්මවලත් ඔය විදිහට බොහෝ යහපත කළා. එදා මං යහමඟට ගත් පිරිස තමයි බුදු පිරිස. බරණස් රජුරෝ වෙලා සිටියේ මං නොවෑ කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දුමේද ජාතකය වදාලා. ඔබ සැමට බුදු සරණයි.